සමීප මදි අපේ හාමුදුරන්ගේ අවසරයි අපේ පූජකතුමාගෙන් අවසරයි සහභාගී වන ගොවි සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව සහ ප්‍රදේශවාසී ජනතාව හැමෝගෙම අවසරයි ඊළඟට අපේ රාජ්‍ය නිලධාරී මහත්මීන් ආණ්ඩුකාරතුමා ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්මීන් ඊළඟට අපේ හඳුන්වැති ඇමතුමා සහ අපේ දේශපාලන නියෝජිතයන් හැමෝගෙම අවසරයි මේ වැඩේට මට ආරාධනා කරාම මම කිව්ව බෑ කියලා යම් කටයුතු නිසා ඊට පස්සේ මට මේ වැඩේ තියෙන වැදගත්කම පිළිබඳව සෑහෙන ඒත්තු ගැන්වීමක් කළා. ඒ ඒත්තු ගැන්වීමේ ප්‍රතිඵලයක් විදියට මම දිනයක් දෙන්න එකඟ වුණා. නමුත් සතියේ දිනවල හොයාගන්න බැරි වුණා. ඒ පාර මං කෝ ඉරිදා දිනයක් තියෙනවා කමක් නැද්ද අපේ රාජ්‍ය නිලධාරී මහත්මීන්ට එහෙම ඉරිදා දිනේ ගත්තොත් ඒක එච්චර හොඳ නෑ නේද කියලා. ඉරිදා දවස නිසා. නෑ කමක් නෑ අපේ මාතර රාජ්‍ය නිලධාරීන් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නෑ. ඉරිදා උනත් කමක් නෑ දිනේ දෙන්න කියලා කිව්වා. ඒ අනුව තමයි අතරම අද දිනේ තීරණය උනේ. ඊට පස්සේ තමයි මේ දිනේට අනුව මේ ඉතුරු කටයුතු සියල්ල සංවිධානය සිද්ධ වුණේ. දැන් ආවට පස්සේ මට හිතුණා ආවේ නැත්තම් හරිම අපරාධයක් කියලා. ආපු එක පිළිබඳව මම දැන් අති විශාල සතුටකින් තමයි ඉන්නේ. හැමෝම කතා කරනවා මං අඩුවක් නැතුව අහගෙන හිටියා. මෙතනදී මම දැකපු වැදගත්ම දේ තමයි අපේ විශේෂයෙන් පළාත් රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව. ඒක මම කොහෙවත් දැක්කේ නැහැ. රාජ්‍ය නිලධාරීන් ගොඩක් කතා කරා. හිටපු අය, ඉන්න අය ගොඩක් කතා කරා මේ වැඩේ පටන් ගැනීමට පටන් අරගෙන ප්‍රදේශයේ අපේ ගොවි ජනතාවට මේකේ ප්‍රතිඵල ඊළඟට පානීය ජල අවශ්‍යතාවයේ තියෙන අයට ඒකේ ප්‍රතිඵල ලබා දෙන්න මේ රාජ්‍ය නිලධාරී මහත්මීන් කොච්චර උනන්දුවකින් කැපවීමකින් වැඩ කරලා තියෙනවාද කියන එක හොඳට පේන්න දකින්න තිබ්බා. ඒක ලොකු සතුටක්. මොකද ආණ්ඩුවලට අපි ආණ්ඩුවේනේ ආණ්ඩුවට පුළුවන් ප්‍රතිපත්ති තීරණ ගන්න. ආණ්ඩුවනේ ප්‍රතිපත්ති තීරණ ගන්නෙ. ඒකනේ ක්‍රමවේදය. ආණ්ඩුව තමයි ප්‍රතිපත්ති තීරණ ගන්නෙ. දැන් මෙතන පළාත් ආණ්ඩුවක් නෑ දැන්. පළාත් ආණ්ඩුවක් නෑනේ මේ. රටේම නෑ පළාත් ආණ්ඩුව. පළාත් රාජ්‍ය සේවය තියෙනවා. එතකොට පළාත් ආණ්ඩුවක් නැතුව තියෙද්දී අපේ ජනතාව දන්නවා පළාත් ආණ්ඩුව කියන්නේ මහා ඇමති අනිත් ඇමතිවරු පළාත් සභාවේ മന്ത്രിවරු ඒගොල්ලෝනේ පළාත් ආණ්ඩුව. ඒතර පළාත් ආණ්ඩුව රටේම නැති වෙලාවක ආණ්ඩුකාරතුමාටයි ප්‍රධාන ලේකම්තුමාටයි අනෙකුත් අමාත්‍යාංශ ලේකම්ලට සහ පළාත් රාජ්‍ය සේවයට ලොකු වගකීමක් පැවරෙනවා. ලොකු වගකීමක් පැවරෙනවා. මං හිතන්නේ පහසුකමකුත් තියනවද දන්නේ නැහැ පළාත් ආණ්ඩුව නැතිකමේ. එහෙමද දන්නේ නැහැ. ඉතිහාසෙ නම් එහෙම වෙන්න ඇති. පළාත් ආණ්ඩුව නැතිකමෙන් රාජ්‍ය සේවයට දැන් මෙතන වාසියක් තියනවද කියලාත් හිතුණා. නමුත් ඒ අඩුව ආණ්ඩුවක් පළාත් ආණ්ඩුවක් නැතිකමේ අඩුව ආණ්ඩුකාරතුමත් අපේ ප්‍රදේශයේ മന്ത്രിතුමාත් සුනිල් අඳුනේත ඇමතිතුමාත් අපේ මහාචාර්යතුමාත් කට්ටිය ඔක්කොම සම්පූර්ණ කරලා තියෙනවා කියලා පේනවා. ඒ පළාත් ආණ්ඩුවක් මෙතන නැතිකම විසින් යම් අඩුවක් වෙනවා නම් ඒ අඩුව වෙන්න දීලා නැතුව පළාත් රාජ්‍ය නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා
හොඳින් වැඩ කරලා තියෙන බවක් එතන අහගෙන ඉන්නකොට දැනෙනවා. ඒ වගේම දේශපාලන නායකත්වයයි රාජ්‍ය නිලධාරීනුයි ප්‍රදේශ ජනතාවයි මොනතරම් එකට එකම වැඩක් වෙනුවෙන් කොච්චර දුරට ඉලක්ක සහගතව මැදිහත් වෙලා තියෙනවද කියන එකත් පේනවා. මං හිතන්නේ හැම පැත්තක්ම එකට සම්බන්ධ උණයින් තමයි අද මේ වැඩේ අපිට මෙතන ආරම්භ කරන්න සිද්ධ වෙලා තියෙන කියන එක මනමින් පැහැදිලි. එහෙනම් තවත් විශේෂත්වයක් මම දැක්කා. අපි මේ වැඩසටහන් ගොඩකට යනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ වෙනවා. සෑහෙන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීව ඇගයීමට ලක් වෙන බව පේන්න තියෙනවා. අක්‍රම මන්ත්‍රීතුමාව සෑහෙන ඇගයීමට ලක් වුණා නිලධාරීන්ගෙන් ජනතාවගෙන් දේශපාලන පැත්තෙන් හැම පැත්තෙන්. ඒකත් විශේෂත්වයක් කියලා මට හිතෙනවා. සමහර පැතිවලට අපි ගියාම ඒක හැමම පේන්න නැහැ අවංකව කිව්වොත්. ආසනයක් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන මැදිහත් දුවන හොඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් අද හඳුනා ගන්න පුළුවන් කමක් තිබුණා. මම හිතන්නේ ඒක හරි වැදගත්. ඒකත් ලොකු ආඩම්බරයට කාරණයක් අපේ දේශපාලනයේ. ඊට පස්සේ තව සතුටුදායක දෙයක් කියන්නම්. සංගීතේ නැතුව ලස්සනට සින්දුවක් ඇහුවා. ඒක නම් මම හිතන්නේ අපි මේකට ගෙන්න ගන්න ඉදිරියේදී පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් අර එතුමියක් එනවා සංගීතේ නැතුව ලස්සනට සින්දු කියනවා වගේ කිව්වොත් මම හිතන්නේ මාත් එයි. ඒක ඇත්තටම හරි ලස්සනයි. ඒ මියුසික් පොඩ්ඩක්වත් නැතුව සමහර මියුසික් දැම්මම ඕගොල්ලෝ දන්නවනේ එන්න කරක්ටල යන්නේ ඉතින්. ඒ කියන්නේ හඬ යටපත් වෙනවා මේ සංගීතේ. දැන් මෙතන සංගීතේ නැතුව හඬ ඉදිරිපත් කිරීම නිසා ඒ හඬේ තියෙන වටිනාකම මනවින් අපි කාටත් මං හිතන්නේ දැනුණා. මේ සංගීතයට කලාවට පක්ෂ ලේකම්තුමෙකුත් ඉන්නවයි කියලා මට කට්ටිය කිව්වා. ඔබතුමානේ මම මේගොල්ලෝ කිව්වා ඉන්නවා කියලා. හරි. මම මේ පොඩ වටපිටාව කිව්වේ වෙලාවක් ගන්නත් හොඳ නැහැ වැඩි. ඒ හින්දා මං හිතන්නේ හඳුන්නෙට්ටිය ඇමතුමත් වෙලාව ගත්තේ නැහැ. න්‍යාය පත්‍රේ තිබ්බද කොහෙද? ඕනේ නැහැ කියලා මටම බාර දුන්නා. දැන් මේමයි වැඩේ. මට හිතෙන්නේ දැන් මේක මාස 20ක්නේ. ඒ අතරමැදි කාලේදී මේ කුඹුරු යායවල් ටික සාර්ථක කරගන්න නම් මට හිතෙනවා ඔක්කොටම කලින් මේ වැඩේ යන අතර පොළවේ පරීක්ෂාවක් කරගන්න ඕන. අපේ දැන් මේ කුඹුරු යායට පහුගිය කාලේ වෙච්ච අකරතැබ්බ නිසා ඒ වගේම මේ පසේ සංයුතිය සෑහෙන වෙනස් වෙලා තියෙන්න පුළුවන්කම තිබෙනවා. මේක විද්‍යාත්මක වැඩක්. ඒ නිසා මගේ යෝජනාව නැවත වගා කිරීමට කලින් පස පරීක්ෂා කිරීමක් අනිවාර්යෙන් කරන්න ඕන. කැමැත්ත තියෙන්නේ සහ මේ තත්ත්වයන් තුල වී වගාවම නම් කරන්න තියෙන්නේ. මේක වී වගාවට උපරිම ප්‍රතිඵල ලැබෙන පසක් බවට පෙරලගන්නේ කොහොමද කියන එකේ අභියෝගයක් දැන් තියෙනවා. අපිට අක්කරයකට බුසල් 30ක් කරන් මදි. 40ක් අරගෙනත් මදි. 50ක් අරගෙනත් මදි. මම මේ දවස්වල බැනුම් අහන කතා කියනවා. රටවටේ යනකොට අක්කරයකට බුසල් 30ක් 40ක් ගන්නවා නම් ඒවා වගා නොකර හිටියට කමන්නේ නැහැ කියලා මම කියනවා. මම මේ ළඟදී ගියා වලව මහවැලි කලාපේ රැස්වීමකට. ගොවි මහත්තයෝ ඉන්න අක්කරයට බුසල් 200ට වඩා ගන්න. 180 190 200 පන්නපුවයි දැන් අපේ රටේ ඉන්නවා. ඊට පස්සේ මම දෙහියත් කණ්ඩේ මහවැලි සී කලාපෙට ගියා. පෙරේදා ගියේ. එහෙත් ඉන්නවා අක්කරයට බුසල් 200ට වඩා ගන්න ගොවි මහත්තයෝ. ඒ ගොවි මහත්තයෝ කෑ ගහන්නේ අක්කරයට බුසල් 30 40 ගන්න අය වගේ. අපි
වීඇලේ මණ්ඩලයෙන් 120යි කියලා කියන මිල නාඩු වලට දැන් මෙහි වගා කරන වර්ග ටිකක් වෙනස් කියමුකෝ රටේ 90ක් නෑ 80ක් විතර පරිහරණය කරන්නේ නාඩු. හරි. ඒගොල්ලෝ 120 මදි කියන්නේ නෑ. 120 මදි කියන්නේ අස්වැන්න අඩු අය. අක්කරේට 30ක් ගත්තොත් 40ක් ගත්තොත් 50ක් ගත්තොත් ඇත්තටම 100ට අඩුවෙන් නම් ගන්නේ අක්කරේට. ඒගොල්ලන්ගේ පිරිවේ වැඩි. වී කිලෝ එකකට ගිහින් තියෙන නිෂ්පාදන වියදම වැඩි. ඒගොල්ලෝ කියනවා ඒකට 120 මදි කියලා. අම්පාරෙත් 140 බන්නනවා. අම්පාරේ. ඒ පැත්තේ කට්ටිය 120 මදි කියන්නේ 120ට අපෙන් ගන්න කියලා කියන්නේ. මොකද ගැනීමේ පහසුකම් තාම අපිට ප්‍රමාණවත් නැහැ. ගැනීමේ පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඉතින් කොහොම හරි මේක පහතරට අපි තෙත් කලාපේ කියලා හිතුවොත් අපිට මහා වාරි මාර්ග තියෙන පහතරට තෙත් කලාපේ අත්තරලා දිශික කීපයක් තියෙනවා. ඒ දිශික කීපය තමයි අපේ වී නිෂ්පාදනයේ 70ක් නිෂ්පාදනය කරන්නේ. මෙහි ගොඩක් වෙලාවට තමන්ගේ කෑමට නේද ගෙදර දොරේ අවශ්‍යතාවයට බොහෝ දුරට සීමා වෙලා තියෙනවා අපේ වී නිෂ්පාදනය. දැන් අපි බලන්න ඕන මොකක් හරි ක්‍රමයකින් මේ වගේ අස්වැන්න වැඩි කරගන්න මොනවාද අපිට කරන්න තියෙන්නේ කියලා. ඒක නොකර අපි පරණ සුපුරුදු විදියටම විබුසල් 30ක් 40ක් ගන්න නම් බලාපොරොත්තු වෙන්නේ මේ අමුනේ කටයුතු සම්පූර්ණ කිරීමෙන් පස්සේ. එතකොට අපි ආයෙ ඉන්නේ පරණ තැනමයි. අපේ නවීකරණය නොවෙච්ච ලංකාවේ ප්‍රධානම ශේෂ්ත්‍රයක් තමයි කෘෂිකර්මාන්තය. අපේ රට ගොඩාක් පහු කරලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ලෝකේ හැමතැනම වගේ. අපි කෘෂිකාර්මික ශේෂ්ත්‍රය ගොඩාක් පසුගාමී තැනක ඉන්නේ. දේශපාලන ශේෂ්ත්‍රයේත් අපි ලොකු පසුගාමී තැනක හිටියා. ඒක ජනතාව එකතු වෙලා වෙනස් කරා. ඒ නිසා දැන් දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරගෙන දිනවා. නමුත් කෘෂිකාර්මික සංස්කෘතිය අපිට ලොකු වෙනස්කම් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි එක තැනක ඉඳන් තව තැනකට පරිවර්තනය වෙන රටක් හැටියට තමයි දැන් ඉන්නේ. පරිවර්තනීය යුගයක. ඒතර පරිවර්තනීය යුගයක පරණ හොඳ දේ අන්තර්ගතයි. අලුත් හොඳ දේ අපි ඇතුල් කරගත යුතුයි. ඒක තමයි පරිවර්තනීය යුගයක තියෙන ලක්ෂණය. නමුත් එක්තරා දුරකට අලුත් හොඳ දේ ගැන කතා කරන්න ගියාම ගතානුගතිකත්වයෙන් එන්නේ ප්‍රහාරයක්. එහෙම එකක් තියෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ අපි කාලයක් තිස්සේ අපි අත්පත් කරගත්ත යහපත් දේ ඉතුරු කරගන්න ගමන් අපිට එකතු කරගන්න බොහෝ දේවල් තියෙයි. මේ එකතු කරගන්න දේවල් කතා කරනකොට බැනුම් අහන්නත් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. බැනුම් අහන්න සලස්වන ප්‍රධාන නාලිකා දෙකක් තියෙනවා. නම් කියන්නේ නැහැ නේද? නම් කියන එක අප්‍රිය නිසා. ඒගොල්ලෝ මේ රටේ වෙන සාධනීය ධනාත්මක ඉදිරිගාමී කිසි දෙයක් පේන්නේ නැති අන්ධයෝ ටිකක්. එහෙමයි තියෙනවා. දැන් බලන්න ආණ්ඩුවක් අරගෙන ප්‍රාදේශ සභා ඒවත් බොහෝ ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා ඒවත් අපි කුඩා ආණ්ඩු කියලා කියමු. අපි ආණ්ඩුවට මොකුත් බෙදාගෙන නැහැ. අපි දුම් මාස 18ක් ගියා කියලා. ඉස්සර රටේ තිබුණ අයවැය හැමෙන අවස්ථාවලදී සහ තවත් අවස්ථාවලදී කියන්නේ මොකද්ද? ඉහළට බෙදාගෙන, ඒ කියන්නේ දේශපාලනයට ආණ්ඩුවට බෙදාගෙන බැකෝ එකෙන් ජනතාවට දීලා තියෙන කන් හැන්නේ. ඔය සුනිල් හඳුන්නෙට්ටි ඇමතුමා එහෙමත් ඉස්සර මට මතකයි එහෙම කියනවා වගේ වචනේ එක නොවුණා. අයවැයක් එහෙම ඉවරලා එනකොට මයික් අල්ලනකොට කියන කතාවක් තමයි උඩට හොඳට බෙදාගෙන දෙනවා ජනතාවට දීලා තින්නේ කන් හැන්නේ කියලා. දැන් වෙලා තින්නේ ඒක අනිත් පැත්ත. බෙදන තරමක් බෙදන්න ජනතාවට බැකෝ ඉන්නේ.
බෙදන තරමක් බෙදන්නේ ජනතාවට. ඉහළට කන් ඇන්දකින්වත් නැහැ. කන් ඇන්දකින්වත් නැහැ. මේ සභාවේ කාට හරි කියන්න පුළුවන් නම් මේ ආණ්ඩුව බලයටපත් වෙලා දේශපාලනයට නැත්නම් ඉහළට අපි කියමු කන් ඇන්දකින්වත් දෙයක් බෙදාගෙන තියනවනම් කියන්න බෑ කියලා මොකුත් නැහැ. එහෙම ආණ්ඩු මීට කලින් ලංකාවේ තිබිලා නැහැ. තිබිලා නැහැ. දේශපාලඥයන්ට වරප්‍රසාද අත්පත් කර ගැනීමකින් තොරව රටේ ජනතාවගේ පැත්තට හැම සතයක්ම වියදම් කරන ආණ්ඩු මීට කලින් තිබිලා නැහැ. මම දන්නේ ඒක ජනතාව කොච්චර දුරට ඒක ගැන හිතනවාද තක්සේරු කරනවද කියලා. තාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාහනයක් දීලා නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඉස්සර පාර්ලිමේන්තු ගියපු ගමන් වාහන පොමිට් එකේ තමයි ඉල්ලන්නේ. එතනින් තමයි පටන් ගන්නෙ. මහජන සේවය පටන් ගන්න එතනින්. වාහන පොමිට් එකෙන්. ඉතින් එහෙම ගත්තම අද වෙනකොට පළාත් සභාවට අනිකුත් මහාණ්ඩුවේ අපි හිතමු රේකී අමාත්‍යාංශ ආයතන වලට පොදුවේ ගත්තොත් ආණ්ඩුවට මෙවැනි ව්‍යාපෘති වලට මුදල් යොදවන්න ඉඩ ලැබිලා තියෙන එක ප්‍රධාන සාධකයක් තමයි දේශපාලකයන්ට කන් හෙන්දකින්වත් දෙයක් ලබා නොදීම. ඒක දේශපාලන සංස්කෘතියේ ලොකු වෙනසක්. ඒකට ජනතාව සතුටු වෙන්න ඕන ඡන්දේ දීලා අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට කටයුතු කිරීම ගැන. හැබැයි දැනට අපිට තියෙන ගැටලු ප්‍රමාණයක් තියෙනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගත්තට අපිට ආර්ථිකයේ සහ සමාජයේ සහ සංස්කෘතියේ පරිවර්තනයක් ඇති කර ගන්න සෑහෙන කැප වෙන්න වෙනවා. දේශපාලන සංස්කෘතිය පරිවර්තනය කරගත්තේ සෑහෙන කාලයක් මැදිහත් වෙලා. හැබැයි අපිට ආර්ථිකයේ පරිවර්තනයක් හදාගන්න, ඊළඟට සමාජයේ පරිවර්තනයක් හදාගන්න, සංස්කෘතියේ පරිවර්තනයක් හදාගන්න අපිට සෑහෙන මහන්සි වෙන්න වෙනවා. මොකද ඒක දේශපාලන පරිවර්තනයක් අමාරුයි, මේ කියන ඒවා ඊටත් වඩා අමාරුයි. ඉතින් ඒ නිසා ඒ ආර්ථික පරිවර්තනයේදී අත්‍යවශ්‍යම කාරණයක් මෙතන පේන්න තිබුණා. ඒ තමයි රජයයි මෙතන ආණ්ඩුවයි. මෙතන ආණ්ඩුව යන්නේ මං කිව්වේ මේ පැත්ත මෙහි අපේ බලයේ දේශපාලනේ, රජය කියලා මං කිව්වේ මෙතන සජීවම කවුරුත් දන්නවා අදාළ අපේ රාජ්‍ය සේවයේ මේ දෙගොල්ලම තකට තක මෙතන එකට දුවන බවක් පේනවා. ඒක නැතුව අපේ රට ගොඩ දාන්න බෑ. ඒක නැතුව බෑ. සමහර තැන්වල හැබැයි ඒක එහෙම නෑ. මම දන්නේ මේ හැමතැනම එහෙම තියනවාද කියලා. මෙතනින් මනමින් පේන්න තිබුණා. දැන් මේ ළඟදිත් මම පොඩි උදාහරණයක් කිව්වා. අපිට දුවන්න පුළුවන් අපි හිතමු අපේ ආණ්ඩුවට යන්න පුළුවන් පැයට කිලෝමීටර් 200ක වේගයෙන්. හැබැයි රජයට යන්න පුළුවන් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් නම් වැඩේ හරියන්නේ නැහැ. වැඩේ පරක්කුයි. හිතන්නකෝ පාරේ යනවා කියලා පැයට කිලෝමීටර් 60ක ලොරියක්. පාර පටුයි. පැයට කිලෝමීටර් 200කින් යන්න පුළුවන් සුනිල් අඳුනේත් යමජතුමා යනවා පිටිපස්සේ. අර පත ලොරිය ඕවර්ටේක් කරගන්න ඉඩ නැත්තම් හඳුනේත් එමෙතුමාටත් යන්න වෙන්නේ අර ලොරියේ වේගෙන්. සමහර තැන්වල සංවර්ධනය යන්නේ එහෙම. අපේ රාජ්‍ය සේවය අපිට කියනවා නේද සමහර වෙලාවට වසර අවසන් වෙනකොට රුපියල් 100ක් හම්බුණාට මූල්‍ය ප්‍රගතිය 140 කියලා කියනවා. මූල්‍ය ප්‍රගතිය 160යි කියලා කියනවා. මූල්‍ය ප්‍රගතිය 170යි කියලා කියනවා. ඒ කියන්නේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළාට ඒ අවශ්‍ය සංවර්ධන කටයුතු ඇදගෙන යන්න මොකද රජය තමයි මේක ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්නේ. අපි ප්‍රතිපත්ති තීරණ ගනි මුදල් වෙන් කරයි. හැබැයි මේවා
ඒ ප්‍රතිපත්ති මත ඒ මුදල නිසි සංවර්ධන කටයුත්තේ යෙදවීමේදී රාජ්‍ය සේවය හරි තීරණාත්මකයි. ඉතින් අපේ රාජ්‍ය සේවය දුර්වලයි. දුර්වලයි කියලා කියන්නේ බඳවා ගැනීම විශාල කාලයක් කරලා නැහැ. නිලධාරීන් මදි. අත්‍යවශ්‍ය නිලධාරීන් මදි. විශාල වශයෙන් මදි. ඊළඟට පහසුකම් මදි. අර පරණ රාජ්‍ය සේවයටම පරණ යන්ත්‍ර සූත්‍ර භෞතික සම්පත් තියෙන තැනකටම මුදල් වෙන් කරන හොගාලා. මුදල් වෙන් කරනවා. මුදල් වෙන් කරාට අපේ රාජ්‍ය සේවයේ ශක්තිමත් මදි. සහ පහසුකම් මදි. ඒ මුදල් යොදවලා මේ කටයුතු අදාළ ඉලක්ක වලට ගේන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව ආපු ගාම රාජ්‍ය සේවය පඩි වැඩි කරන්න තීරණය කරේ ඉල්ලන්නත් කලින්. ඒ නිසා තමයි ආණ්ඩුව තීරණය කරේ බඳවා ගැනීම සම්පූර්ණ කරන්න නැතුව මේක යන්න බෑ කියලා. බඳවා ගැනීම නවත්තලා තිබ්බේ. දැන් අපි බඳවා ගන්නවා. බඳවා ගැනීම කරගෙන යනවා සෑම ශේෂයකම. ඒත් වේගෙ මදි. ඒ නිසා රාජ්‍ය සේවය දැන් අපිට තියෙන උවමනාව තිබ්බත් අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ අවශ්‍ය කරන ගුණාංග සහ මානව සම්පත් එතෙන්ට එකතු කරගන්නේ නැතුව මේ ගමන අපිට අවශ්‍ය වේගයෙන් අදින්න අමාරුයි. ඒ නිසා අපි පහුගිය කාලේ රාජ්‍ය සේවය ස්ථිර නොකරපුවා ස්ථිර කරන්න තීරණයක් ගත්තා. දැන් ස්ථිර කරමින් යනවා. තව පිරිසක් ඉන්න ස්ථිර කරන්න. ඒ වගේම එළමෙන අය වෙනුත් රාජ්‍ය සේවයට උපෙඩි වෙනවා. එමත් වෙනවා. බඳවා ගැනීම දිගටම යනවා. ඉතින් ඒ නිසා රටේ කටයුත්තේදී අපිට දේශපාලන නායකත්වයේ පැය 24ම වැඩ කරන්න ලෑස්ති. රාජ්‍ය සේවයට බාධා තියෙනවා. මොකද දිරච්ච රාජ්‍ය සේවයක් නිසා එහිදී විශේෂයෙන් කැපව වැඩ කරන රාජ්‍ය නිලධාරී මහත්මයන් නිසා තමයි මේක මේකාන්තවත් යන්නේ. ඒකයි මං කියේ මට මෙතන ඉන්නකොට සතුටක් දැනුනේ කියලා. මෙතන රාජ්‍ය නිලධාරීන් හැම කෙනෙක්ම වේදිකාවට එලා කතා කරපු අය මේ වැඩෙත් එක්ක කොච්චර අනන්‍ය වෙලා උවමනාවකින් මැදිහත් වෙලා තියෙනවද කියලා දැනෙච්ච එක. දේශපාලඥයෙක් ඇමතිවරයෙක් විදිහට මට නම් පට්ටම සතුටුයි. ඒකට. හරි. ඒක ආඩම්බරයි. රාජ්‍ය සේවයට ගෞරවයක් දෙන්න ඕන. එතනදී අපි අඩුපාඩුත් කියනවා. ඒකත් නොකිය ඉන්නේ සාමාන්‍යයෙන්. අඩුපාඩු වෙලාවට ඒකත් කියනවා. නොකිය යන්න බෑ. ඡන්ද නැති වෙයි කියලා ගොවි මහත්තුරුන්ට යම් දේවල් නොකිය බෑ. ඡන්ද නැති වෙයි කියලා රාජ්‍ය සේවයේ සමහර තැන්වල කියන්න ඕන එක නොකිය බෑ. එහෙම නොකියුවොත් අපිට මේ රට හදාගන්න පරිවර්තනය කරගන්න බැරුව යනවා. හැමෝම සනස කතා කරලම හරියන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා පරිවර්තනයේ යුගයක එකයි මං කිව්වේ දෙපැත්තම තියෙන තත්ත්වයක් තියෙන්නේ. හොඳ නරක දෙකම තියෙනවා පරිවර්තනයේ යුගයක. ඒකේ හැටි. ඉතින් අපි මේක නරක පරාද කරලා ඉක්මනින්ම හොඳම තැනකට අපි යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවයත් පෙරදරි කරගෙන මේ රට වෙනස් කිරීම වෙනුවෙන් පොදු ජනතාවගේ කාර්යභාරයත් රාජ්‍ය සේවයේ කාර්යභාරයත් දේශපාලන කාර්යභාරයත් කෙරෙන්න ඕන වැඩ ප්‍රමාණය අවසන් නැහැ කියන අදහස තියාගෙන. ඒ කියන්නේ අපිට තව ලොකු මැදිහත් වීම කරන්න වෙනවා, ලොකු කැපවීම කරන්න වෙනවා. මේ ආරම්භ කරා පමණයි. ඇත්තට. ඉතින් ඒ තත්ත්වයට අපි ගත්තම අපිට පුළුවන් මේක වෙනස් කරගන්න. අධ්‍යාපනයේ ලොකු ප්‍රතිසංස්කරණයක් අපිට කරගන්න වෙනවා. අතිවිශාල පරිවර්තනයක් කරගන්න වෙනවා. රාජ්‍ය සේවය වෙනස්කම් කරන්න වෙනවා. රාජ්‍ය සේවයට තාම ජනතාවගේ බැනුම් තියෙනවා. ඒ බණින්න හේතු තියෙනවා. රාජ්‍ය සේවය වැඩ කරන අය ඉන්නවා. දේශපාලනයට බණින ටික දෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ අපිට එම් බණින ටික දෙනෙකුත් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් පරම දේශපාලනය නම් දැන් ආයි ලංකාවේ නැවත මතුවෙන්නේ නෑම තමයි. ඒක තමයි රටට තියෙන ලොකුම වාසනාව. ඒගොල්ලෝ උත්සාහ කරන්න බෑ. විපක්ෂයක් නැහැනේ. විපක්ෂයක් නැති තැන මාධ්‍ය ආයතන කල්පනා කරනවා Tamanට විපක්ෂ වෙන්න පුළුවන් කියලා. එතකොට අර බංකොලොත් විපක්ෂයක ලක්ෂණ මාධ්‍ය වලින් එළියට එනවා.
විපක්ෂ කියන වගේ තියෙන බංකොලොත්කමක් තියෙනවනේ. ඒ වගකීම බාරගත්තම මීඩියා ආයතන ඒගොල්ලෝ බංකොලොත් වෙනවා කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අර පරණ දේශපාලන සංස්කෘතියේ කැත අද පේන්න පටන් අරන් තියෙන්නේ සමහර මේ රූපවාහිනී නාලිකාවලින්. අර කැත අර ගඳ ඒ නාලිකාවලින් එළියට එනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලෝ රටේ ඉදිරි ගමනට නෙමෙයි දායක වෙන්නේ. අර පරණ ජනතාව පරද්දපු වටලා දාපු කුණු කඳ ගහන දේශපාලනයම නැවත ස්ථාපිත කරන එක තමයි ඒගොල්ලෝ ජොබ් එක කරගෙන තියෙන්නේ. වෙන්නේ කෑ ගහන්න පුළුවන් කියන්න පුළුවන් බොරු හදන්න පුළුවන් ගොතන්න පුළුවන් එහෙම කියාගෙන යයි. අපි ජනතාවට කියනවා අපි එක පැත්තක් පරිවර්තනය කරගත්ත දේශපාලනේ ඒක රිවර්ස් කරගන්න එපා. ඒක තවත් ඉදිරියට ගන්න. ඊළඟට අපිට තියෙනවා ආර්ථිකයේ සමාජයේ සංස්කෘතිය වෙනස්කම් කරගන්න. ඒක ටිකක් ලොකු වැඩක්. සංස්කෘතිය කාර්යාකාර වෙනස් වෙන්න දශක 3ක්වත් යනවා. දේශපාලන සංස්කෘතිය තුනත් වෙනස් වෙන්න දැන් හෙට මේ දේශපාලනේ පෙරළුනොත් ආයි පරණ එක එනවා. මොකද තාම මේක දේශපාලන සංස්කෘතිය සමාජගත වෙලා හොඳින්ම ස්ථාවර වෙලා නැහැ. යම් සංස්කෘතියක් ස්ථාවර වුණොත් ඒක වෙනස් කරන්න ලේසි නෑ. තාම මේ වෙනස ආරම්භ කරාට ඒක හොඳට සමාජගත වෙලා ස්ථාවර වෙලා නැහැ. ස්ථාවර කරන්න ඕන. අපි කරගෙන යනවා. ඉතින් කොහොම හරි මම ඉවර කරන්නම්. මට ආරාධනා කරපු අයටත් බොහොම ස්තුතියි. මොකද මෙතන ඇවිල්ලා මම ආදර්ශ ගණනාවක් දැක්කා. ඒ ආදර්ශ ටික දැක ගන්න ලැබෙනකොට රට ගැන ආඩම්බරයක් එනවා. හෙට ගැන සුබවාදී හැඟීම් හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අවස්ථාව ලබා දුන්නට ආරාධනා කරපු හැමෝටම ස්තුතිවන්ත වෙමින් අවසාන වශයෙන් කියන්නේ නැවත වගා කිරීමට පෙර පස නැවත පරීක්ෂා කරලා පසේ ගුණාත්මක භාවය වැඩි කරගන්න අවශ්‍ය පියවර ගන්නම වෙනවා. නැත්තම් මේකේ හොඳම ප්‍රතිඵල අපිට ගන්න බැරි වෙනවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. හැමෝටම ජය වේවා.